හයි සුබ දවසක් හැමෝටම මම ලහිරු ප්‍රසන්න. අපි අද කතා කරන්න යන්නේ ලෝකෙ වේගෙන්ම උණුසුම් වන ඉන්දියන් සාගරය ගැන හා ශ්‍රී ලංකාවට එකින් එල්ල කරන මරු පහර ගැන. මෑතකද අපිට බලපෑ සයික්ලෝන් දිත්ත වගේ දරුණු සුළුකිනාටු මෙන්න මේක ප්‍රතිබලයක්. ලෝක කාලුගුණ විද්‍යා සංවිධානය එමත් ඇත්තං WMO කියන විදිහට ඉන්දියන් සාගරය වෙන කවදාවත් උනේ නැති විදිහට මේ වෙද්දි උණුසුම් වෙලා තියෙනවා. සමුද්‍ර මතුපිට උෂ්ණත්වය නැත්තං SST ඉහළ යාම හින්දා සුලිකුණාටු වැඩි වෙලා තියෙනවා සහ ඒවා බලවත් වෙලා තියෙනවා. මේක හුදෙක් විද්‍යාත්මක කතාවක් නෙවෙයි. අපේ ආර්ථිකය කෘෂිකර්මය ජන ජීවිතයට බලපාන බරපතල අනතුරක්. එහෙනම් රැඳෙන්න අපිත් එක්කම අපි අද මේ ගැන කතා කරමු. ඉන්දියන් සාගරය උණුසුම් වීමේ හේතු සහ රටා වෙනස් වීම. ගෝලීය උණුසුම් කරණය නිසා ඉන්දියන් සාගරයේ ජලය උණුසුම් වෙනවා. WMO රිපෝට් එකට අනුව 2025 දී මේක සැලකිය යුතු මට්ටමකට ආවා. මේ නිසා සාම්ප්‍රදායික කාලගුණික රටා වෙනස් වෙලා. අතීතයේ නොවැම්බර් ඔක්තෝබර් කියන්නේ සුළි කුණාටු සීසන් එක. හැබැයි දැන් ඕනෑම මාසයක ඒ වගේ සුළි කුණාටු එන්න පුළුවන්. ලානිනා තත්ත්වයක් මේකට තවත් බලපාලා සාගරයේ කාලගුණය අස්ථාවර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෑතකදී බංග්ලාදේශයේ ඉන්දුනීසියාව ඉන්දියාව වගේ රටවලට බලපාපු සයික්ලෝන් වැඩි වුණා. මෑත සුලිකුණාටු සහ දැනට පවතින තර්ජන. මෑතකදී අපිට බලපෑ දිත්තා සුලිකුණාටුව මීට හොඳම උදාහරණයක්. එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 75ක් වුණත් විනාශය නම් අති විශාලයි. මරණ 474කට වැඩි. දිස්ත්‍රික්ක 25ටම මේකේ බලපෑම තිබුණා. ඒ වගේම නායෑම් ගංගුතුර වගේ දේවල් සෑහෙන්න සිදු වුණා. මේක 1978 සයික්ලෝන් එකටත් වඩා ඩැමේජ් එකක් කරා කියලා වාර්තාවල තියෙනවා. උණුසුම් සාගරය නිසා සයික්ලෝන් වේගවත් වෙලා බලවත් වෙලා තියෙනවා. මේ මොහොත වෙන විට ඉන්දියන් සාගරයේ මේ විදිහේ ඇක්ටිව් සිස්ටම්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ට්‍රොපිකල් සයික්ලෝන් ග්‍රාට් නැත්තං 09S කියලා කියනවා. මේක දකුණු ඉන්දියන් සාගරයේ ඉඳලා පැයට කිලෝමීටර් 141ක වේගයෙන් දකුණු දිශාවට ගමන් කරනවා. මේකේ බලපෑම තියෙන්න පුළුවන් මැඩගස්කරේට. ශ්‍රී ලංකාවට මෙහි ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් නැහැ. ඉන්දියානු කාලගුණික දෙපාර්තමේන්තුව IMD කියන විදිහට ඉදිරි සතිවල උතුරු ඉන්දියාවේ උෂ්ණත්වය ෆ්‍රීසින් පොයින්ට් දක්වා පහළ යනවා. ඒක නිසා දකුණු ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එකට තද මීදුම් තත්ත්වයක් සහ සීතල රළ එන්න පුළුවන්. මේක ඇග්‍රිකල්ට් එකට ඩැමේජ් එකක් වගේම බෝග අසාර්ථක වෙන්නත් පුළුවන්. මෙමගින් වෙලා තියෙන ආර්ථික සහ සමාජීය බලපෑම්. මේ කාලගුණික විපර්යාසය අපේ ආර්ථිකයට මරු පහරක්. වර්ල්ඩ් බැංක් රිපෝට් එකට අනුව සයික්ලෝන් දිත්තයකින් විතරක් ඩොලර් බිලියන 4.1ක ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් 4%. පහුගිය අවුරුදුවල සයික්ලෝන් නිසා මහාමාර්ග පාලම් විදුලි බල ජාලවලට බිලියන 1.5ක හානියක් වෙලා තියෙනවා. ඒ වගේම විනාශ වූ නිවාස අවතැන්වීම සඳහා ඩොලර් බිලියනයක් විතර ගිහින් තියෙනවා. ඒ වගේම භෝගහානි සහ දීවර කර්මාන්තයට වෙච්ච බලපෑම් ඩොලර් මිලියන 800කට වැඩි. ඉතින් මේක නිසා දළදේශීය නිෂ්පාදිතය කඩාගෙන වැටලා තියෙනවා. මේ වගින් ජන ජීවිතයට සෑහෙන පහරක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අනතුරු අවම කරගැනීමට අප මොකද කරන්න ඕනේ? ඉදිරි සතිවලදී දැඩි අවධානයෙන් ඉන්න කියලා තමයි ඉන්දියානු කාලගුණික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ කාලගුණික දෙපාර්තමේන්තුව මේ වෙද්දි දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම පූර්ව අනතුරු ඇඟීම් අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලාත් තියෙනවා. ඒ වගේම හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න මේ වෙද්දි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා කියලා තමයි කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉතින් වෙනදාටත් වඩා කාලගුණය ගැන අවධානයෙන් සිටිය යුතු කාලයක් තමයි මේ අපි ගෙවමින් යන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද ඔබ හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකල් ඔබට ජය.